ගොඩක් වෙලාවට අපි බලාගෙන ඉන්නේ නිවාඩුවක් එනකල්. මම නම් ගොඩක් වෙලාවට බලාගෙන ඉන්නේ සතියන්තය. එහෙම නැත්නම් වීකෙන්ඩ් එක එනකල්. ඇයි මේ? මොකද සතිය දවස් 5ෙම ගොඩාක් මහන්සි වෙලා සතියන්තේ තමයි අපිට පුංචි නිවාඩුවක් ගන්න ලැබෙන්නේ. එහෙම නේද? දැන් මම ඔයාට කිව්වොත් නැහැ සතියන්තේ එනකල්ම ඔයා ඉන්න ඕනේ නැහැ කියලා ඔයා පිළිගන්නවද? මම සාමාන්‍යයෙන් ගොඩක් කාර්යබහුල කෙනෙක්. මට ගොඩාක් වැඩ තියෙනවා සතිය පුරාම. ඒ වගේම සමහර දවස් වලට සෙනසුරාදාටත්. ඒ දවසට මම බලාගෙන ඉන්නවා කොහෙද පොය දවසක් හරි එන්නේ කියලා. හැබැයි මේ ළඟදී මම කියෙව්වා 11යි කියලා පොතක්. මේ පොතේ තියෙනවා අපි බලාගෙන ඉන්න හොඳ නැහැ කියලා සතියන්තයක් හරි නිවාඩුවක් හරි එනකල්. ඇයි? මොකද අපි වෙනුවෙන් කාලය යොදවන්න අපිට ඇත්තටම එහෙම බලන් ඉන්න ඕනි කියලා එකක් නැහැ. අපි ගොඩක් වෙලාවට සතියන්තේ පාවිච්චි කරන්නේ අපේ පර්පස් එක වෙනුවෙන්. අපි කැමති අමතර දේවල් කරන්න. එහෙම නේද? හැබැයි අපි දන්නවා නම් ඇත්තටම අපේ අරමුණ මොකද්ද? අපේ ගෝල් එක මොකද්ද? මේ ලෝකෙට අපෙන් වෙන්න ඕනි දේ මොකද්ද කියලා අපිට ඒකට ඇත්තටම දවසක් බලපාන්නේ නැහැ. එතකොට බදාද දවසක උදේවරුවත් ඉරිදා දවසක උදේවරුවත් ඔයාට දැනෙන්නේ එකම විදිහටයි. ඉතින් මේ ආරාධනාව ඔයාගේ පර්පස් එක, ඔයාගේ ඉකිගායි එක, ඔයාගේ ගෝල් එක හොයාගන්න කියන. මොකද ඒක හොයාගත්තට පස්සේ ඔයා වීකෙන්ඩ් එකක් එනකල්වත්, පොය දවසක් එනකල්වත් බලාගෙන ඉන්න නැති වේවි. තියෙන දවස සතුටින් ප්‍රබෝධමත්ව නැගිටලා ඔයාගේ පර්පස් එකට අඩියෙන් අඩියට යන්න පුරුදු වේවි. මෙහෙම කියන්නේ නම් මම නෙවෙයි. මේ පොතේ කතුරු. මමත් හැබැයි උත්සාහ කරනවා මේක ඉස්සරහට අරගෙන යන්න. කියන්නම් ඔයාලට මොකද වුනේ කියලා ඉස්සරහ පරිච්ඡේද වලින්. එතකල් ටේල්ස් බයි සයි එක රැඳී ඉන්න.